You know, I had a lady in Malaysia. මලයාසියා කියන රටේ කාන්තාවක් සිටියා. She came up and her hands were twisted up, knuckles swelled up. ඇගේ ඇඟිලි ඔක්කොම මේ විදිහට ඉදිමිලා නැමිලා තිබුණා. She can't even straighten up ඇයට කොන්ද කැලින් කරන්නත් බෑ. and wanted me to pray for her for healing. ඊට පස්සේ මගෙන් ඉල්ලා සිටියා සුවය උදෙසා ඇයට යාඥා කරන්න කියලා. I said, sorry, I can't pray that. මං කිව්වා මට බෑ ඒකට යාඥා කරන්න. You got unforgiveness in your heart towards your husband who ran off with another woman. ඔබගේ හදවතේ ඔබගේ ස්වාමි පුරුෂයා ගැන සමාව නොදීමේ පාපයක් තිබෙනවා මන්ද ඔබගේ ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවක් සමග ගිය නිසා. Until you forgive them, ඔබ ඔහුට සමාව දෙනකම් no good to pray. යාඥා කරලා වැඩක් වෙන්නේ නැහැ. And she said, well, I just can't forgive them. එහැ පැවසුවා මට බෑ ඔහුට සමාව දෙන්න. I said, well, if you're enjoying the arthritis, don't. මම කිව්වා ඔබ ඒ ආතරයිටිස් රෝගය ඔබට භුක්ති විඳින්න කැමති නම් අත් විඳිනවා නම් එහෙනම් සමාව නොදී ඉන්න. But if you're not enjoying it, then repent. එහෙනම් ඔබ ඒ ආතරයිටිස් රෝගය අත් විඳින්නේ නැත්නම් අත් විඳින්න කැමති Deal with it. නැත්නම් පසුතැවිලි වෙන්න ඒ සමග ගනුදෙනු කරන්න. I said, don't only forgive them, but bless them. මම කිව්වා උන්ට සමාව දෙන්න පමණක් නතර වෙන්න එපා උන්ට ආශිර්වාදත් කරන්න. Oh, she said, I can forgive them, but I'm not going to bless them. ඊට පස්සෙ එයා කිව්වා මට පුළුවන් උන්ට සමාව දෙන්න බෑ ආශිර්වාද කරලා නම් යාඥා කරන්න බෑ. I said, well, that's not forgiveness. මං කිව්වා එහෙනම් ඒක සමාව දීමක් නොවේ. So she went home. ඇනිවර්සරිට ගියා. Next night, she come back and she's just beaming. ඊට පස්සේ නිවසට ගිහිල්ලා ඊළඟ රාත්‍රියේ ආවා. Hands straightened out. සිනාසෙමින් ඇගේ අත් ඔක්කොම Standing කෙලින් up වෙලා straight. කොන්ද කෙලින් කරගෙන හිටගෙන ඉන්නවා. I said, what happened to you? මං හෙව්වා ඔබට කුමක්ද සිද්ධ වුනේ? Well, she said, I did what you told me. හැ කිව්වා ඔබ කිව්ව දේ මං ගෙදර ගිහිල්ලා කළා. I went home and forgave my husband and that woman, and I asked God to bless them. මම ගෙදර ගිහිල්ලා මගේ ස්වාමි පුරුෂයාටත් ඒ කාන්තාවටත් සමාව දීලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා උන්ට ආශිර්වාද කරන්න කියලා. 1 week later, සතියකට පස්සේ her husband came home. ඇගේ ස්වාමි පුරුෂයා නැවත නිවසට පැමිණියා. Now, see, God wanted to bring him back all that time, but he couldn't because she wouldn't forgive. දැන් දෙවියන් වහන්සේට ඕන වුණේ ඒ ස්වාමි පුරුෂයාව ඇගේ නිවසට නැවත ගෙනෙන්නයි. නමුත් දෙවියන් වහන්සේට ඒක කරන්න බැරි වුණා. ඌට සමාව නොදීපු And if නිසා. you got unforgiveness in your heart, ඔබගේ හදවතේ සමාව නොදීම තිබෙනවා නම් you shut down your faith. ඔබගේ ඇදහිල්ල ඔබ වසා දමනවා. Your faith will not work. ඔබගේ ඇදහිල්ල And you ක්‍රියාවට shut පත් වෙන්න යන්නේ down, නැහැ. you shut down the power of the blood. ඒ වගේම දෙවියන් වහන්සේගේ ලේවල බලයත් ඔබ වසා දමනවා. And so the devil's got access to you. ඊට පසුව යක්ෂයාට පුළුවන්කම තිබෙනවා ඔබ වෙතට ළඟා වෙන්න. If you don't have your shield of faith up there, he's got access to you. ඔබ ඇදහිල්ලේ පලිය අරගෙන නැත්නම් යක්ෂයාට පුළුවන්කම තිබෙනවා ඔබ වෙතට ළඟා වෙන්න. Hallelujah.